වාසනාවන්ත දවසක් හැම කෙනෙක්ටම. අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ පෙබරවාරි 1 වෙනිදා යෙදෙන පෝය දවසේදී අපේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා තමයි බලන්න යන්නේ. මේකෙදි ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පෙබරවාරි 1 වෙනිදා විශේෂයි. ඒකට හේතුව තමයි මාසේ 1 වෙනි දවස වීම එක විශේෂත්වයක්. ඊළඟ එක තමයි පෝය දවසක් වීම කියන එක. මෙන්න මේ විශේෂතා දෙකම මේ දවසේදී තියෙනවා. ඉතින් ඕනම මාසයක පළවෙනිදා කරන්න ඕන දේවල් මම දැන් මේ වීඩියෝ එකේදී කියන්නේ නෑ. මොකද මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඕනම මාසික පළවෙනිදා කරන්න ඕන දේවල්. මම මේ වීඩියෝ එකට පල්ලෙහායින් ඒක දාන්නම්. ඒක ඔයාලා බලලා මේ වීඩියෝ එකත් බලන්න. මේ දෙකේම තියෙන දේවල් ඔයාලට පුළුවන් දේවල් කරන්න. හරි අපි දැන් බලමු මේ පොයේ දවසේදී අපි මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා. පළවෙනි එක තමයි මේ දවසේදී පොයේ දවසේදී බේකොලයක් අරගෙන ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙලා යන්න ඕන දේවල් කෙටියෙන් ඒ බේකොලේ ලියන්න ඕන. ඉතින් ඔයාට ගොඩක් දේවල් ලියන්න තියෙනවා නම් ඒ වගේ ඉවත් වෙලා යන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා නම් ඔයාට පුළුවන් කොලයක් අරගෙන ලියන්න. මේ විදිහට අරගෙන ලියලා මේක පුච්චලා දාන්න. මේක දවස ඇතුළත ඕනම වෙලාවක කරන්න. පොයේ දවස ඇතුළත ඕනම වෙලාවක කරන්න. ඒ වගේම මේ දවස තුලදී මනස නිරවුල් කරගෙන විනාඩි කිහිපයක් භාවනා කරන්න. මේ විදිහට භාවනා කරලා ඔයාට පුළුවන් ඉටිපන්දමක් පත්තු කරලා ඔයාගේ ප්‍රාර්ථනා එතන ඉඳලා කියන්න. එහෙම නැත්නම් ඔයාට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මේ විදිහට කරලා විශ්වයට ස්තුති කරන්න ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරලා දුන්නා කියලා. ඒ වගේම මේ දවසේ විෂුවලයිස් කරන්නත් ඉතාම හොඳ දවසක් වෙනවා. ඊළඟට කරන දේ තමයි වැදගත්ම දේ වෙන්නේ. ඊළඟට ඔයා කරන්න ඕන තුන්වෙනි ක්‍රමය තමයි මේකට ඔයාට අමුද්‍රව්‍ය කීපයක් ඕන වෙනවා. ඒවා තමයි වීදුරු පොඩි භාජනයක් ඕන වෙනවා. මේකෙදි වීදුරු භාජනයක්ම ගන්න. එහෙම නැත්නම් මැටි භාජනයක් ගන්න. ප්ලාස්ටික් භාජන මේ වගේ වැඩවලට ගන්න එපා. ඉතින් මේ විදිහට වීදුරු භාජනයක් ඕනේ. ඒ වගේම හාල් ටිකක් ඕන. ගොඩක් මේ ටිකක්. ඒ වගේම කුරුඳු කුඩු ටිකක් ඕන. ඒ වගේම ඕනම රටක ඕනම වටිනාකමකින් යුක්ත කාසි 7ක් ඕන වෙනවා. ඒත් එක්කම බේකොලයකුත් ඕන වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ වැඩේට ඕන වෙන්නේ. අපි දැන් බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මේකෙදි කරන්න ඕන පොයේ දවසේදී උදේ කාලෙදි කරනවා නම් ගොඩක් හොඳයි. ඒක කරන්න ඕන මෙහෙමයි. ඉස්සෙල්ලම අර මම ගන්න කිව්ව වීදුරු භාජනය අරගෙන හාල් ටිකක් ඒකට දාන්න. දාලා ඒකට උඩින් කුරුඳු කුඩු ටිකකුත් දාන්න. ඊට පස්සේ අර මම ගන්න කිව්ව කාසි 7 අරගෙන මේකට උඩින් ඒ කුරුඳු කුඩු ටිකට උඩින් කාසි ටික තියන්න. රවුමට වගේ කාසි ටික තියන්න. එහෙම තියලා ඒ භාජනේ එහෙමම තියලා අර මම ගන්න කිව්ව බේකොලය අරගෙන කොළපාට පෑනකින් මුදල් සම්බන්ධ එක ප්‍රාර්ථනාවක් බේකොලේ ලියන්න. කොළපාට පෑනෙන් ඒ විදිහට ලියලා බේකොලේ අනිත් පැත්තේ 1.1.7.6 කියන අංකය ලියන්න. ඊට පස්සේ මේ බේකොලයත් අරගෙන අර භාජනය ඇතුලෙන් තියන්න. ඊට පස්සේ නැවතත් හාල් ටිකක් අරගෙන මේ භාජනය වැහෙන මේ බේකොලය කුරුඳු කුඩු ටික වැහෙන ප්‍රමාණයට හාල් ටිකක් දාන්න. ඊට පස්සේ මේ භාජනය එහෙමම තියලා පෝය දවසේ රෑ වුණාම හඳ එළිය ළඟ මේ භාජනය තියන්න. ඒ කියන්නේ හඳ එළිය වැටෙන තැනක මේ භාජනය තියන්න. ඊට පස්සේ දවසක්ම මේ භාජනය තියලා ඊළඟ දවසේ මේ භාජනය අරගෙන ඔයාගේ ගෙදර ඇතුලේ ගිනිකොන දිශාවේ තියන්න ඕන. ඉතින් ඕක තමයි කරන්න තියෙන්නේ. මේක මුදල් සම්බන්ධ බහුලත්වයේ සම්බන්ධ විශේෂ චාරිත්‍රයක්. ඉතින් මේක කරලා මේක හැම මාසෙම අලුත් කරන්න ඕන. ඉතින් අලුත් කරන්නේ මෙහෙමයි. මේ භාජනය ඊළඟ පෝයට, ඒ කියන්නේ මාර්තු මාසේ පෝයට මේ භාජනය අලුත් කරන්න ඕන. ඒකෙදි කරන්න ඕන ඔයා අර ඒ භාජනයට දාලා තිබ්බ කාසි ටික ඔයාට නැවතත් අලුත් කරනකොට ඒ කාසි ටික ඔයාට නැවත ගන්න පුළුවන්. ඒ ඇරෙන්න ඉතුරු අමුද්‍රව්‍ය ටික ඔයා ඊළඟ මාසේ ගහක් යටට දාන්න ඕන. දාලා නැවත ඒ හාල් කුරුඳු කුඩු බේකොල මෙන්න මේ දේවල් දාලා භාජනය අලුත් කරන්න ඕන. පරණ කාසි ටිකම ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට හැම මාසෙකම මේක කරන්න. ඔන්න ඔය ටික තමයි ඔයාලට කරන්න තියෙන්නේ.
ඉතින් මං හිතනවා අද මං කිව්ව දේවල් වලට පැහැදිලි වෙන්න ඇති කියලා. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා, ෂෙයා කරලා, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු.